ඉමක් කොනක් නොපෙනෙන සසර ගමනේ යෙදෙන අපි බෞද්ධයන් විදිහට ප්‍රාර්ථනා කරන්නේ මේ සසර ගමන නතර කර නිර්වාණය කරා ප්‍රවිෂ්ඨ වෙන්න. එසේ නිවනට මඟ පාදා ගැනීමට නම් මේ ගමන් මඟ නිර්වාණගාමී විය යුතු වෙනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන පංචකාම සම්පත්තීන්ගෙන් පිරුණු මේ භෞතික ලෝකයේ තුල ඒ ආධ්‍යාත්මික සැපත ලබා දෙන නිවන කරා යන්නට මේ සසර ගමන හැඩගස්වා ගැනීම මහත් අපහසු කාර්යයක්. අන්න එතනදී තමා අපේ පිහිටට බුදුදහම තියෙන්නේ. නිවැරදි ධර්මාවබෝධය ලබා ගනිමින් ධාර්මික ජීවිතයක් ගත කරමින් ලෞකික ජීවිතය දහමින් හික්මවාගත් පසු ඒ ලෝකෝත්තර සුවය අපට ළඟා කරගන්න පුළුවන් කියලා බුද්ධ දේශනාවේ සඳහන්. නිවැරදි ධර්මාවබෝධය තුළින් යහපත් ජීවිතයක් ළඟා කරගන්නට ඔබට ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් අදත් අපි මේ සූදානම් වෙන්නේ ආරම්භ කරන්න. වෙනද වගේම අද දවසේත් අපේ සාකච්ඡාවට වැඩම කොට වදාළ මාළඹේ අරංගල කහන්තොට පාර ශ්‍රී ශෛලාරාමාධිපති කතිකාචාර්ය දර්ශනපති රාජකීය පඬිත විචිත්‍ර දේශක පූජ්‍යපාද ඇත්කඳුරේ සුමන සරාපේ ගෞරවනීය ස්වාමින්ද්‍රයන් වහන්සේ নমස්කාර පූර්වකව මේ මොහොතේ පිළිගන්නවා. අවසරයි අපේ හඳුරන්නේ. සවන් දෙන සෑම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරන්නට කැමැතියි. අනිල් මහත්මයා සඳහන් කළා වගේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව අපේ සිත පින්වන්ත කරගත්තෝ තින්. අධර්මයෙන් සිත ඈත් කරගත්තෝ තින්. පාපින් සිත මුදාගත්තෝ තින්. එතනමයි අපේ ජීවිතයට සැනසෙල්ල සහනය ළඟා වන්නේ. නොහඬන ජීවිතයක්, කඳුළු සලන්නේ නැති ජීවිතයක්, කනගාටුව, විලාපය, පසුතැවීම, ශෝකයෙන් තුරන් වූ ජීවිතයක් අපට ලබන්නට නම් මේ ආශ්චර්යවත් ධර්ම මාර්ගයට අපි පැමිණෙන්නටම අවශ්‍යයි. ඒ නිසාමයි බුදුරජාණන් වහන්සේ අනිල් මහත්මයා පැහැදිලි කරන්නේ සුඛා යාව ජරා සීලා සුඛා සද්ධා පතිට්ඨිතා සුඛා පඤ්ඤාය පටිලාභෝ පාපානං අකරණං සුඛං. බලන්න, ජීවිතයේ සැපවත් වෙන, ආර්ය මාර්ගයේ ආලෝකමත් වන, සසර අඳුරෙන් මිදෙන මඟ මෙතනම තියෙනවා. සුඛා යාම ජරා සීලා. අපි සිල්වන්ත වුණොත්, සීලයෙන් සුවපත් වුණොත්, අපි දිරණකම්ම මේ මහා පොළවට පස් වෙනකම්ම විතරක් නෙමේ මුළු සංසාරයේටම මේ සීලය අපට සැපගෙනල්ලා දෙනවා. ඒ වගේම පැහැදිලි කරනවා සුඛා සද්ධා පතිට්ඨිතා. යම් කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදුනොත්, ධර්ම රත්නෙහි පැහැදුනොත්, ආර්ය මහා සංඝ රත්නේ ගුණ සිහි කරනවා නම්, මේ තුනුරුවන් කෙරෙහි අචල ප්‍රසාදය ඇති කරගත්තොත්, ඒක මුළු ජීවිතයටම, මුළු සසරටම ශාන්තිය, සුඛය අපට ඇති කරනවා. සුඛා පඤ්ඤාය පටිලාභෝ. නිකාං අඳුරේ අතපත ගාන්නේ නැතිව, පිනපව දන්නේ නැතිව, කුසලයේ අකුසලයේ දන්නේ නැතුව, ජීවිතයේ මම්මුලා කරගන්නේ නැතුව මේ ආර්ය ධර්මයේ සාකච්ඡා කිරීමෙන්, විමසීමෙන්, ශ්‍රවණය කිරීමෙන් අපේ ප්‍රඥාව දියුණු කරගත්තෝ තින්. අන්න මුළු මහා ජීවිතයටම, මුළු මහා සංසාරයටම මහා ශක්තියක්, ආලෝකයක් බවට පත් වෙනවා මේ ප්‍රඥාව. පාපානං අකරණං සුඛං. අපේ ජීවිතය පිනට බරකොට, කුසලයට බරකොට, පවින් තොර වෙන්න පුළුවන් නම් ජීවිතය සැපවත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. සංස්කෘත සාහිත්‍යයේ අපූර්ව කියමනක් තිබෙනවා. මම කල්පනා කළා අපේ සමන් දෙන ඇත්තන් වෙනුවෙන් ඒකත් සිහිපත් කරන්න. විද්‍යා ශස්ත්‍රංච ශාස්ත්‍රංච ද්වේ විද්‍යේ ප්‍රතිපත්ති ආද්‍යාහාස්යාය වෘද්ධත්තේ ද්විතීයේ දීයතේ සදා. මේ ලෝකයේ පින්නතුනි අපි ඉගෙන ගන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ශාස්ත්‍ර විද්‍යාව, අනිත් එක ශාස්ත්‍ර විද්‍යාව. ශාස්ත්‍ර විද්‍යාව කියලා කියන්නේ ආවි ආයුධ, ඒ වගේ දේවල් වලින් මේ බාහිර ක්‍රියාකාරකම්, බාහිර ආම්පන්න මුල් කරගෙන ලබන අධ්‍යාපනය.
ශාස්ත්‍ර විද්‍යා කියලා කියන්නේ හිතට අරගෙන හිතින් ග්‍රහණය කරගෙන අපේ ජීවිතයට ගන්න විද්‍යාව. මේ ධර්මය කියලා කියන්නේ අතින් ගන්න දෙයක් නොව ඇත්තටම හිතින් ගත යුතු, හිතින් ධාරණය කරගත යුතු, හිතින්ම මේ සමග එකතු විය යුතු වටිනා ඉගෙනීම. විද්‍යා ශාස්ත්‍රංච දේවිද්‍ය ප්‍රතිපත්ති ආද්‍යා හාස්‍යය වෘද්ධත්තේ ද්විතීයේ දීයතේ සදා. යම් කිසි කෙනෙක් මේ ශාස්ත්‍ර විද්‍යාවට බර වුණොත්, බාහිර ආම්පන්න වලින්, කැටි වලින්, කිනිසි වලින්, ඊතල වලින්, දුන්නු වලින්, පොල්ලු වලින් මේවයි ක්‍රියාකාරකම් තියෙනවා. විවිධ ශාරීරික ක්‍රියාකාරකම් තියෙන ශාස්ත්‍ර තියෙනවා. මේවා වයසට ගියාම හාස්‍යය, හිනහව පිණිසයි හේතු වන්නේ. ද්විතීයේ දීයතේ සදා. නමුත් මනසින් ගත්ත මේ ධර්මයේ වගේ ඉගෙනීම හැමදාම අපිව දීප්ත කරන්න, ආලෝකමත් කරන්න, සසරට එළිය ලබා දෙන්න හේතු වෙනවාමයි. ඉතින් මේ වෙලාවේ විශේෂයෙන් සඳහන් කළ යුතුයි මේ ධර්මයේ සාකච්ඡා කිරීමෙන් අර බුදුදහමේ උගන්වන පරිඤ්ඤය යමක් පිරිසිඳ දකින්න අපට හොඳ බුද්ධියක්, හොඳ නම්‍යශීලී බවක්, හොඳ මඟ පෙන්වීමක් මේ ධර්මයේ තුල තියෙනවා. පහතබ්බ අයින් කළ යුතු දේ අයින් කරන්න හොඳට මඟ පෙන්වීම ලැබෙනවා. භාවේතබ්බ වැඩිය යුතු මනස වඩන්න මේ අසිරිමත් බුද්ධ දේශනා තුල කොයිතරම් දේවල් තියෙනවාද, මේ සූත්‍රවල කොයිතරම් උපදේශ තියෙනවාද. ඒ නිසා මේ තුලින් අපේ ජීවිතවල පැන නගින ගැටලු සාකච්ඡා කොට විසඳා ගැනීම හරිම වැදගත්. පින්නතුනි, සවන් දෙන ඔබට තේරෙනවා මේ ලෝකේ අපිට විවිධ ප්‍රශ්න තියෙනවා. හැබැයි ඒ කිසිම ප්‍රශ්නයකින් ඇද වැටෙන්න එපා. මොකද ඕනෑම ප්‍රශ්නයකට විසඳුමක් තියෙනවා. විසඳුම් නැති, උත්තර නැති, පිළිතුරු නැති ගැටලු මේ ලෝකේ ඇත්තේ නැහැ. එසේනම් අදත් අපි ඔබේ ගැටලු එකින් එක විමසා බලමු ධර්මානුකූලව. කුසලයට බරව, පිනට බරව ජීවත් වනවා නම් ඒ වඩාත් යහපත් ජීවිතයක් උදා කරගන්න හේතු වෙන වග දහමේ සඳහන් වනවා කියලා ඔබ වහන්සේ මුල් පැහැදිලි කිරීමේදී සඳහන් කළා අපේ හාමුදුරනේ. ඉතින් ඒ නිසා මම අදහස් කළා ඒ හා සම්බන්ධව අපට ලැබුණු ප්‍රශ්නයකට අද දවසේ මුල්ම අවස්ථාව ලබා දෙන්න. කෝට්ටේ ආර්.ටී.එස්. ප්‍රනාන්දු මහතා තමයි අපිට මේ ප්‍රශ්නේ යොමු කරන්නේ. මෙන්න මේ විදිහට සඳහන් වෙනවා අපේ හාමුදුරනේ මේ ප්‍රශ්නේ. අපි දැන හෝ නොදැන අපි අතින් අකුසල් සිද්ධ වෙනවා. ඒ වගේම අපි කුසල් කරනවා. ඒ විදිහට අපි කරන කුසල් බලවත් වෙනකොට සොළුවෙන් සිද්ධ වෙච්ච අකුසල කර්ම අහෝසි වීමක් සිද්ධ වෙන්නේ නැද්ද කියලා. මම හිතන්නේ හොඳ ප්‍රශ්නයක්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල පැහැදිලි වෙනවා කුසලයෙන්, බලවත් කුසලයෙන් දුබල අකුසලයේ මැඩලන්ට පුළුවන්. ඒ වගේමයි බලවත් අකුසලයෙන් දුබල පුණ්‍ය කර්මය යට කරන්න පුළුවන්. බලය අනුව මේ කුසල අකුසල වල මතුවීම වෙන්න පුළුවන්. අනිල් මහත්මයා එක වෙලාවකට අපේ ජීවිතය හරීම පල්ලමකට යනවා වගේ, අපිට පල්ලමක් අහුනවා වගේ නිකන් නිව්ටල් එකේ යනවා වගේ තේරෙන කාලයක් තියෙනවා නේ. ඔව්. අන්න පින පළ දෙන කාලේ, පින විපාක දෙන කාලේ. සමහර කාලවල මේ ළඟදින් මට මහත්මෙක් හම්බුණා. මම ධර්මදේශනාවකට ගියා. නිකන් ඒ පරිසරයේ පොඩ්ඩක් නවත්තලා ඒ ගෙදරට ගියා පොඩ්ඩක් අඳුනන නිසා. කාලයකින් ගියේ නැති නිසා. අනේ ගිහින් බැලින්නම් අනිල් මහත්මයා එයාගේ තියෙන ශාස්ත්‍රීයත්වය නැති වෙලා ගිහිල්ලා. ගෙයි දොර වටපිටාව බැලුවත් මහා පිරිහිණු ගතිය. ඒ කියන්නේ මීට කලින් හොඳ ශාස්ත්‍රීයව හිටපු කෙනෙක්. හොඳට හිටපු කෙනෙක්, මම දන්න කෙනෙක්. අවුරුදු ගණනකින් මම මේ අහම්බෙන් ගියේ. මට තේරුණා මං ඇහුවා ඇයි මහත්මයා මොකද වුනේ? අනේ හාමුදුරුවන්ට කියන්නේ එක පිට එක කරදර ගොඩයි. ලෙඩ රෝග ගොඩයි. මගේ කයත් ලෙඩ වෙලා හාමුදුරනේ, හිතත් ලෙඩ වෙලා. හරිම ප්‍රශ්නයක්. මම මේ ගෙදරට විශාල ණයක් ගත්තා. ඒක වියදම් කරලා ගෙයි හැදුවා. ඒත් හාමුදුරනේ මේ ගෙයි ලස්සන නැහැ. මේ ගෙදර ඉන්න බෑ. නෝනට මාව පෙන්වන්න බෑ. මට නෝන පෙන්වන්න බෑ. ප්‍රශ්න ගොඩයි. අන්න බලන්න දැන් මේකෙන් තේරෙනවා
එයාම කිව්වා දැන් හාමුදුරනේ මම යන්නේ පයින්. මල්ලක කාර් තිබුණා, වෑන් තිබුණා, ලොරි තිබුණා. බලාගෙන ඉද්දි මේ ප්‍රපාතයට වැටුනේ. දැන් විඳවන කාලයක් කියලා. අනිල් මහත්මයා මේ ප්‍රශ්නේ අහනකොටම මට ඒ පුද්ගලයා මතක් වුණා. මේකෙන් පේනව නේද හොඳට ලස්සනට ජව සම්පන්නව, බල සම්පන්නව, ධන සම්පන්නව හිටපු පුද්ගලයෝ ඔය වගේ සමාජෙ කොයිතරම් ඉන්නවද? ඒ වගේ මහා ප්‍රපාත වලට කඩාම් වැටෙනවා. හැබැයි එතකොට තමයි අනිල් මහත්මයා ධර්මී මතක් වෙන්නේ. මේ පුද්ගලයා අපිව කලින් හම්බ වෙලා තිනවා. කතා කරලා තියෙන ධර්මයේ කතා කළත් ඒව නිකන් සිරිතට වගේ පැෂන් එකට වගේ ගත්ත අය. හැබැයි තැකීමක් කළේ නැහැ. ඔව් තැකීමක් කළේ නැහැ. දැන් කියනනේ හාමුදුරුවනේ මම හරි කැමති බණ අහන්න ඒකටවත් මට වාඩි වෙලා ඉන්න බෑ. පන්සලකට යන්න බෑ. දැන් වාහනයක්වත් නැහැ හාමුදුරුවනේ දැන් කියනවා. හැබැයි දැන් ගහක් දැක්කත් නිකන් වඳින ගතියක් තියෙනවා. චෛත්‍යයක් දැක්කත් වඳිනවා. අර තීරණ කියමන බහුම් වේ සරණං යම්ති පබ්බතානි වනානිච ආරාම රුක්ක චේත්‍යානි මනුස්සා භයතජ්ජතා. බියෙන් තර්ජනයට පත් වුණහම කරදර බාධක එක පිට එකවහම ඕ මිනිසු බෝගහයට, ඕ මිනිසු නුගගහයට, ඕම් පන්සලේ උදේටත් බුද්ධ පූජාව තියෙනවා, හවසටත් තියෙනවා, දවල්ටත් තියෙනවා, වඳින නරකයි කියන නෙමෙයි. මේක අනිල් මහත්මයා තියෙන්න ඕනේ පුණ්‍යවන්ත කාලේ කරන්න ඕන. වැටුනහමම කරන දෙයක් නෙමෙයි. එහෙමත් කරන්න හොඳයි. නමුත් අපිට කල් තියා ආරක්ෂා වෙන්න පුළුවන්. ඒ ආරක්ෂා වෙන්නේ කොහොමද? නිතර සිතින් කුසලය වඩන අතර අකුසලයේ බැහැර කරන්න ඕන. අකුසල සිතිවිලි අයින් කරන්න ඕන. ලෝභය නැමැති මහා යුද බටය ටිකක් ඈත් කරගන්න ඕන. ද්වේෂය නැමැති මහා යුද බටය අපටයි ගහන්නේ, අපේ හිතටයි ගහන්නේ, ටිකක් අයින් කරලා තියන්න. මෝහය නැමැති භයානක යුද බටය ටිකක් මනසින් අයින් කරලා අඩු කරලා බලය අඩු කරලා මේ කට්ටිය බැඳලා තබන්න. චේන් දාලා තියන්න. දන්වල් වලින් බැඳලා තියන්න. එතකොට පුළුවන් අන්න පිනට අපේ සිත යෙදෙනවා. පිනෙන් සිත පලා යන ඒ ලෝභ ද්වේෂ මෝහ කියන මහා යුද බටයෝ අපේ සිත අරක් ගත්තාම අපි අතන්ට එමු. අපි පින් පුළුවන්ද පව් වලින් වහන්න, පව් පුළුවන්ද පින් වලින් වහන්න? මේ දෙකම යනවා. පුංචි භාජනයක් ගත්තොත් අනිල් මහත්මිය ඊට වඩා ලොකු භාජනයකින් වහන්න පුළුවන්. ඔව්. යස්ස පාපං කතං කම්මං කුසලේන පිතියති. තා පැහැදිලි බුදුහාමුදුරු පැහැදිලි කරනවා අපි පවක් කරා නම් ඊට වඩා බල සම්පන්න කුසලයක් කළොත් අර පව විපාක දෙන්න නොදී එයාගේ බලයේ ශක්තිය වහ ගන්න පුළුවන්. කුසලේන පිතියති. ඒ කියන්නේ කුසලයේ බලවත් නිසා. කුසලයේ බලවත්. ඔක අනිප්පත්තත් වෙනවා. අපි පුංචි මේ පිනක් කරලා කරන්නේ මහා ලොකු පව් කන්න එයාගේ පින වැහෙනවා. අර යෝධ අකුසලෙන්නේ. සමහර මිනිස්සු ජීවිතේ පුරාම විකුණන්නේ වසවිස. ලක්ෂ ගණනින් කෝටි ගණනින් සොයන්නේ. ඉඳලා හිටලා වරුද්දකට පාරක් දෙපාරක් හේවිසි ගහලා ස්වාමීන් වහන්සේලා හැම වඩම්මලා නේ. ඉතින් දණ්ඩ නමස්කාරයෙන් ඇදගෙන වැටිලා ස්වාමීන් වහන්සේලා පිළි අරගෙන දානයක් එහෙම පූජා කරනවා. ඒ පින එයිද එළියට? ශක්තියක් වශයෙන් එයිද? කෙසේවත් නැහැ. මොකද පාපේ බලවත්කම නිසා ඒ බලවත් අකුසලෙන් මේ කරන ලද පින වසා ගන්න පුළුවන්. ඒකයි தත්ත්වය. හැබැයි යස්ස පාපං කතං කම්මං කුසලේන පිතේති සෝයිමං ලෝකං පභාසේති අබ්බාමුත්තෝ චන්දිමා. යම් කිසි කෙනෙකුට පුළුවන් නම් අනේ මම වැටිලා, අනේ මට හරියන්නේ එහෙම කී නැතුව ඉතින් මොකද කළ යුත්තේ කියලා එයාට එනවනම් හදවතින්ම මේ ප්‍රශ්නය මම වැටිලා ඉතින් මොකද කළ යුත්තේ? අඬන එක නෙමෙයි, ශෝක කරන එක නෙමෙයි, අනේ මට හරියන්නේ කියන එක නෙමෙයි, අනේ මට රාහු ලබලයි, අනේ මට සෙනසුරුනි, මොකක්වත් හරියන්නේ කියන එක නෙමෙයි. එයා කල්පනා කරන්නේ මොකක් හරි ක්‍රම වේදයක් ඇති. බුදුදහමේ මොනවද මේ සම්බන්ධයෙන් පැහැදිලි කරන්නේ? බුදුහාරු පැහැදිලි කරන්නේ වැටුණා නම් නැගිටින්නේ. වැටුණා නම් නැගිටින්න උත්හාන වීර්යය තියෙන්න ඕන. විමර්ශනය තියෙන්න ඕන. අර සංස්කෘතයේ තියෙන විපදී ධෛර්යම් අභ්‍යුදේක්ෂම. විපත්තියක් තියෙනකොට ධෛර්යය ගන්න ඕන. ගොඩක් සැපතක් තියෙනකොට ඉවසන්න ඕන. උද්දාමයටපත් වෙන්න හොඳ නැහැ. නේද? අපන්නක වන්නුපත වගේ ජාතක වලදී මතකයිනේ. ගැල් 500 ගණන් ගිහිල්ලා දිය නැතිව ඉන්නකොට රකුසන්ට හවුවෙලා හැමෝම මහා වලක් හැරුවා නේද? බෝධිසත්වයන්ගේ
උපදේශයේ පිට අන්තිමට ඔක්කොම ආයෙත් අධෛර්යයටපත් උනේ යෝධ ගල් තලාවක් අහුවෙච්ච නිසා. ආයෙ මිනිස්සු අනේ දැන් අපි මැරෙනවා කියලා කෑ ගගහ ඉද්දි බෝධිසත්වයෝ නැවත වතාවක් මොකද කළේ? මහා කුළු ගෙඩියක් අරගෙන තනියෙන් මේ ගල හැරුවනේ. එතකොට මහා දිය කඳක් ආවා. මැරෙන්න වැටිලා විලාප කීකී හිටපු දාස් ගණනක් පිරිස බේරුණේ විපති ධෛර්යම්. විපත්තියේදී ධෛර්යය ගත්ත නිසා. ඒ නිසා අපි සවන් දෙන අයට මතක් කරන්න කැමති ඔබ වැටෙන්න පුළුවන්. ඔබ ප්‍රපාතයට යන්න පුළුවන්. පිරිහෙන්න පුළුවන්. හැබැයි මට මොකද වුනේ කියලා බලලා මා කල යුත්තේ කුමක්ද කියලා හොඳම දේ කරන්න පුළුවන් නම් සුදුසුම විදිහට සංවිධානය වෙන්න පුළුවන් නම් මනස ධර්මානුකූලව ආයි වරදින්නේ වැරදුන් තරින් ගොඩ එන්න පුළුවන්. එතකොට කළු වලාකුළු දෙබෑ කරගෙන මේ අහසේ මෝදුවන පුන් සඳ වගේ චන්ද්‍රකාන්තයෙන් බබලන පුන් හඳක් වෙන්න අපටත් පුළුවන්.